වෙල්කම් ටු ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්. පුටුව අල්ලගන්න බලාගෙන පොළව ලිස්සනවා බිම තෙත් වෙලා වැස්සට හිරිකට වැටිලා. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. වෙල්කම් ටු ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්. පුටුව අල්ලගන්න බලාගෙන පොළව ලිස්සනවා බිම තෙත්. පුටුව අල්ලගන්න මේක කමාන්ඩ් එකක්. go home වගේ ක්‍රියාපදයෙන් පටන් ගන්න. අල්ලගන්න ඕන කියන්නේ catch නෙමෙයි, නැත්නම් touch නෙමෙයි, hold. ටච් කියන්නේ ස්පර්ශ කරනවා. ටච් කියන්නේ යම් කිසි වේගකින් එන දෙයක් අල්ල ගන්නවා. බෝලයක් වගේ. හෝල්ඩ් කියන්නේ යම් කිසි දෙයක් රඳව ගන්න, අල්ල ගන්නවා, රඳව ගන්න. හෝල්ඩ්. ඒතර පුටුව the chair. පුටුවක් නෙමෙයිනේ. a chair නෙමෙයි the chair. ඒතර verb එක තමයි hold. hold the chair. hold the chair. බලාගෙන මේකත් කමාන්ඩ් එකක්. go home වගේ watch out කියන phrasal verb එකක් තියෙනවා. ඒකේ තේරුම immediate danger. ඉක්මනට වෙන අන්තරක්කට අපි බලාගෙන කියන්නේ නම් watch out. යමක් වෙන සිදු වෙන්න වගේ දකිනවා නම් අපි කියන්නේ watch out. be careful කියන general දෙන advice එකක් වෙයි. be careful කියන්නේ මේ මොහොතේ danger එකක් නෑ. අපිට අර පේන්න තියෙනවා. ඒතර අපි කියනවා watch out. දැන් listen කියලා අපිට හිතෙනවා. ඒ situation එක අනුව අපි කියනවා watch out. ඊළඟට බලමු පොළොව ලිස්සනවා. slippery කියලා adjective එකක් තියෙනවා. එතකොට adjective එකක් කරනවා මේ am නිසා වාක්‍යයට ආවා. මේ ක්‍රියාපදයක් නේ. එතකොට the flow. පොළොවට කියන්නේ the flow. එතකොට මම කියන්නේ මේ කොන්ක්‍රීට් පොළොවක් කියලා අපි එකට කියන්නේ the flow. පොළොවක් නෙමෙයි පොළොව. the. එතකොට පොළොව ලස්සන කියන්නේ the flow is beautiful. beautiful එක adjective එකක්. එතකොට slippery එකෙන් දානවා. the flow is slippery. the flow is slippery. බිම තෙත් වෙලා. ඒකත් කලින් වගේම ක්‍රියාපදයක වාක්‍යයක් wet තමයි adjective එක. am is වාක්‍යයට the floor is wet. ඒක සරල වාක්‍යයක්. the floor is wet. වැස්සට හිරිකඩ වැටිලා. එතන වැටෙනවා කියන්නේ fall නෙමෙයි. ඒක හිරිකඩ උලඟට එනවනේ. ඒ අදහස ගන්න ඕනේ. අපිට හිතන විදිහට හදන්න බෑ. verbs නාලා situation එකට අපි අදාළ verb එක හොයා ගන්න ඕනේ. blow in එක intransitive verb එකක්. එහෙනම් එක මේ වගේ යොදා ගන්න පුළුවන්. දැන් මෙතන හිරිකට වැටෙනවා දැන් වැටලා කියලා අපිට පේනවනේ the present perfect tense භාවිතා කරනවා. the present perfect tense කියන්නේ I have eaten. එතන the wind came. the උලඟ ආවා. and came කියන the intransitive verb එකක්. ඒ වගේ the wind blew in. උලඟ ඇතුළට හමාගෙන ආවා. එතන හිරිකට අපි කියනවා rain spray කියලා. ඒක uncountable. ඒක noun එකක්. ඉතින් is දාන්නේ. the ඕනෙත් නෑ. rain spray has blown in. As the blow के past participle blown. The rain spray has blown in.